දහවල් දානිය සකස් කරවමින් මේ පින්වතුන් විසින් කටයුතු සිදු කරන්නට දෙනවා. අද දානයේ දායකත්වයන් දරමින් කණ්ඩායම් 3ක් වශයෙන් කටයුතු සිදු කරනවා. ඒ අනුව දායකත්වය දරමින් එක කණ්ඩායමක් වශයෙන් නොම්බර 23න් 27 පොල්හේන කැලණිය පදිංචි සුවිනීතා හෙට්ටිආරච්චි ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දානයේ දායකත්වයන් දරමින් කටයුතු සිදු කරනවා. ඒ අය බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කිරීමට සිය 75 වන ජන්මදිනය සමරන්නට යෙදෙන සුවිනීතා හෙට්ටිආරච්චි මහත්මියට නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයකට ජන්මදිනයකට ආශිර්වාද කරමින් ඒ වගේම පවුලේ සුජීවත්ව වාසය කරන උපාලි හෙට්ටිආරච්චි මහත්මයාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් අයිරාංගනී නංගිට විදේශගත සුමුදු දියණිය පුතා දුව ඇතුළු සැමටත් ඒ වගේම නෑහිත මිතුරන් සැමටත් පුබුදු පුතා ඇතුළු පවුලේ සැමටත් කියන්නා වූ පවුල්වල සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම පැමිණ සහභාගී වෙන සියලු දෙනාටම නිදුක් නිරෝගී තුනුරුවන්ගේ දීර්ඝායුෂ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් පින්අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා මිය පරලොව එස් කුමාරගේ මෑණියන්ට පින් අනුමෝදන් කරවමින් විල්සන් විතානාරච්චි පියාණන්ට කරුණාදාස පියාණන්ට කරුණාවති මෑණියන් ඇතුළු පවුලේ නමින් වර්ග පරම්පරාගත දෙපාර්ශවල හත්මුතු පරම්පරාවක් දක්වා වර්ග පරම්පරාගත සියලුම ඥාතීන්ට පරලොවින් පින් අනුමෝදන් කරවමින් ඒ වගේම අනිත් කණ්ඩායම වශයෙන් දානීය දායකත්වයන් දරමින් නොම්බර 80 කේ ශාන්ත ජූට් මාවත දලුගම කැලණිය පදිංචි ප්‍රීති මායාදුන්න මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දානීය දායකත්වයන් දරමින් කටයුතු සිදු කරනවා. එයයි බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කිරීමට දැනට නවසීලන්තයේ වෙසෙන 92 වෙනි හැවිරිදි විට්ලින් සිල්වා මෑණියන්ට ආශිර්වාද කරවමින් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඒ වගේම පවුලේ සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම පැමිණ සහභාගී වෙන සියලු දෙනාටම නිදුක් නිරෝගී තුනුරුවන්ගේ දීර්ඝායුෂ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා මීට වසර 4කට පෙර මිය පරලෝ යන්නට යෙදුණු නවසීලන්තයේ පදිංචිව සිට මිය පරලෝ ගිය නන්දසේන සිල්වා ආදරණීය පියාණන්ට පරලොවින් පින් අනුමෝදන් කරවමින් පවුලේ නමින් දෙපාර්ශවල හත්මුතු පරම්පරාවක් දක්වා මිය පරලෝ යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට පරලොවින් පින් අනුමෝදන් කරනවා කියන අරමුණු ඇතිව ඒ වගේම අනිත් කණ්ඩායම වශයෙන් දානීය දායකත්වයන් දරමින් නොම්බර 292කින් 6 ගැමුණු මාවත කිරිබත්ගොඩ කැලණිය පදිංචි කේ.ඩී. වික්‍රම මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් දානීය දායකත්වයන් දරමින් කටයුතු සිදු කරනවා. එයයි බලාපොරොත්තු වෙනවා ආශිර්වාද කිරීමට පවුලේ සුජීවත්ව වාසය කරන ඩී.පී. වික්‍රම, උපාලි ඒකනායක, සුමනා ඒකනායක, ජයවති, විමලාවති, කමලාවති, කුසුමාවති ඇතුළු කියන්නා වූ පවුලේ සුජීවත්ව වාසය කරන සියලු දෙනාටම පැමිණ සහභාගී වෙන සියලු දෙනාටම නිදුක් නිරෝගී තුනුරුවන්ගේ දීර්ඝායුෂ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා වී බේබිනෝනා මෑණියන්ට කේ රිචඩ් පියාණන්ට කේ නන්දසේන කේ ලලිත් නිශාන්ත සොහොයුරාට ඩබ්ලිව්.එස්. සිරිපාල මහා ඇතුළු පවුලේ නමින් වර්ග පරම්පරාගත දෙපාර්ශවල හත්මුතු පරම්පරාවක් දක්වා මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට පරලොවින් පින් අනුමෝදන් කරනවා කියන අරමුණු ඇතිව තමා දවසේදී මේ විදිහට කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පරිශන චාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන චිත්තාභ්‍යාස දිභාෂා මූලික ප්‍රේණිහාරස්ථානයට දහවල් දානය සකස් කරවමින් කටයුතු සිදු කරන්නේ දෙන්නේ
ඒ අනුව සුජීවත්ව වාසය කරමින් කාය සාක්ෂි වශයෙන් පැමිණ සිටින ලොකු කුඩා ඔබ සියලු දෙනාටම මෙහි ආශිර්වාදයක් වේවා. ඔබගේ නමින් මිය පරලොවට යෙදුණු සියලුම ඥාතීන්ට පරලොවින් මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමින්